right. ඉතින් සුබ දවසක් කියලා ඔයාලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සෙෂන් එක ස්ටාර්ට් කරේ ඉතින් Cortex trading වල entry එක ගැනීම සම්බන්ධව කට්ටියට තියෙන ගැටලු සාකච්ඡා කරන්න. හරිද? දැන් ඉතින් කීප දෙනෙක්ම මැසේජ් දාලා තියුණා live session එකට එන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා රෙකෝඩින් එකත් ස්ටාර්ට් කරා. ඉතින් ඒ රෙකෝඩින් එක බලයි. ඉතින් මේ සෙෂන් එකදී කතා කරන ඒවා ගොඩක් වැදගත්. හරිද? දැන් ඔයාලා දැනගන්න ඕන මෙන්න මේ Cortex platform එකේ. හරිද? මොකක්ද මේක රියල් මාකට් කියලා කියන්නේ? සහ OTC මාකට් අතර තියෙන වෙනස ඔයාලා දැනගන්න ඕන. දැන් ඔයාලා දන්නේ නැතුව ඇති මොකක්ද මේ OTC මාකට් කියන්නේ? රියල් මාකට් කියන්නේ මොකක්ද කියලානේ. ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. සහ ඔයාලා ගන්න එන්ට්‍රි එක මම දෙන සිග්නල් එක සමහර වෙලාවට පරක්කු වෙන්න පුළුවන්. ඔයාලා එන්ට්‍රි එක ගනිද්දි කනෙක්ෂන් එරර්ස් එන්න පුළුවන්. ඉතින් ගොඩක් ප්‍රශ්න එනවා මාකට් එකේදී ඔයාලා එන්ට්‍රි එක ගන්න යනකොට ඉතින්. ඔයාලා දන්නවා ලංකාවේ සිග්නල් ස්පීඩ් එක ගත්තට පස්සේ ගොඩක් ස්ලෝ. ඔයාලා දන්න ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා. එතකොට ඩයලොග් එක ඉතින් යාළුවගේ සිග්නල්ස් ස්ලෝ. ඉතින් ඒක හැමෝම දන්නවා. ඉතින් ඒ නිසා ප්‍රශ්න එනවා එන්ට්‍රි එක ගන්න. මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මාව පැහැදිලි වැහෙනවද? ඔයාලට ඔයාලා හැමෝටම ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද තියෙන්නේ කියලා පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න. chat එකක් හරි දාන්න. chat එකට හරි දාන්න. මාව ක්ලියර්ලි ඇහෙනවද? සහ ස්ක්‍රීන් එක පේනවද ඔයාලට? පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මාව පැහැදිලිව ඇහෙනවද සහ ස්ක්‍රීන් එක පේනවද කියලා ඔයාලට පැහැදිලිව. right ඉතින් ගොඩක් වැදගත් දෙයක් තමයි කියන්න යන්නේ. ඉතින් ඒක පැහැදිලිව මම හිතනවා ඔයාලට ඇහෙනවා ඇති කියලා. මේ පැත්තෙන් connection issue එකක් නැහැ. right thank you. හරිද මෙහෙමයි. දැන් ඔයාලා දන්නවා මම හිතනවා ඉතින් මෙතන ඉන්න අය PC එකකින් use කරන්න ඇති කියලා සහ mobile එකකින් use කරන අයත් ඇති. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා දන්නවා coin එකක් add කරගන්න හැටිනේ. currency එකක් add කරගන්න හැටි ඔයාලා දන්නවා මෙතන plus mark එක click කරලා අපිට currency එකක් add කරගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට මගේ favorite list එක මේ ඔයාලට පේනවා star එකක් දාලා තියෙනවා. මම මෙහෙම මගේ favorite list එක හදාගෙන තියෙනවා. හරිද? දැන් ඔයාලා බලන්න ඇති ඇයි මේකට stars දාලා මෙන්න මේ currency pair තෝරගෙන තියෙන්නේ කියලා. හරිද? එතකොට මම මේව ඇඩ් කරගෙනත් තියෙනවා. මේ chart ටික මෙහෙම ඇඩ් කරගෙනත් තියෙනවා. හරිද? මම මේ demo එකේ ඔයාලට පෙන්නන්නේ මොකද මේක කරනකොට දැන් මේ ටික කියලා දෙනකොට live එකේ trade කරන්න බෑ. ඉතින් demo එකට තමයි මම shift වෙලා තියෙන්නේ. හරි? එතකොට දැන් ඔයාලට පේනවා ඇති මම මේ currency pair දැන් demo account එක සහ live account එක අතර කිසිම වෙනසක් නැහැ මේ chart වල movement එකේ එතකොට මේ price එකේ movement එක එතකොට එක එක්කෙනාගෙන් වෙනස් වෙන්නෙත් නැහැ real market ඔයාලට බලා ගන්න පුළුවන් මේ movement එකම තමයි හැමෝගෙම තියෙන්නේ හරිද දැන් ඔයාලට පේනවා ඇති මම මේ favorite add කරගෙන තියෙන list එක සහ මේ favorite add කරපු list එකේ end එක ඔයාලට පේනවා මේ GBP CHF එතකොට ඒකෙන් පස්සේ ටික ඔයාලට පේනවද මේ ඉස්සරහින් OTC කියලා තියෙනවා එතකොට මේක USD BRL වරහන් ඇතුලේ OTC කියලා තියෙනවා. එතකොට මේකත් USD INR වරහන් ඇතුලේ OTC කියලා තියෙනවා. මේ ඔයාලට පේනවා මේ ලිස්ට් එකම OTC තමයි තියෙන්නේ. හරිද? දැන් මම මේක ඇඩ් කරගෙන නැහැ. ඒකත් මම ෆේවරිට් ඇඩ් කරගන්නවා. දැන් අනිත් ලිස්ට් එකම OTC. හරිද? මම සමහර වෙලාවට මේ OTC මාකට් වල ට්‍රේඩ් කරනවා. මේ OTC කියන්නේ මොකක්ද? හරිද? ඔයාලා දැනගන්න. එතකොට මේ OTC කියලා යූස් කරලා තියෙන මේ මෙයාලගේ platform එකකින්. එතකොට මෙයාලම ඔයාලට දෙන chart ඒවා තමයි මේ OTC කියලා ඉස්සරහා තියෙන chart. හරිද? එතකොට ඒවයි trade කරනකොට සාමාන්‍යයෙන් පොඩි time frame වල risk එක වැඩි. හරිද? එතකොට දැන් එයාලට පොඩි movements වලදී market එක මේකේ algorithm එකක් යනවා pricing algorithm එකක් පොඩි movements වලදී මේක change වෙන්න පුළුවන් එයාලගේ market වල trade කරද්දී. ඒක හැමතිස්සෙම වෙන්නේ නැහැ. නැත්තම් මේක ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලාත් නැහැනේ. හරිද? ඒක හැම වෙලෙම වෙන්නේ නැහැ. සමහර වෙලාවලට මේ ප්‍රයිස් මූවමන්ට් එක අන්තිම තප්පර ගානේදී වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ OTC මාකට් වල ට්‍රේඩ් කරද්දී. ඒ කියන්නේ හැම වෙලෙම වෙන්නේ නැහැ. හරිද? අර මැනිපියුලේට් කරනවා කියලා කියන්නේ අර මාකට් එක යාලට හසුරවන්න පුළුවන් යම් අවස්ථාවලදී. මේ OTC මාකට් වලදී. හරිද? ඉතින් ඒ නිසා අපි OTC මාකට් වල ට්‍රේඩ් කරන්නේ නැහැ. දැන් මම ඔයාලට සිග්නල් දෙන්නේ මෙන්න මේ OTC ඉස්සරහින් නෑනේ මේවට.
ඒ කියන්නේ මේ රියල් මාකට්. එතකොට මේ මාකට් එක ගත්තොත් මේ EUR USD කියන එක ඔයාලට ට්‍රේඩින් view එකේ වුණත් බලා ගන්න පුළුවන්. මම ඒකෙත් ඔයාලට chart එක පෙන්නන්න. එතකොට ඒවයි බලා ගන්න පුළුවන් මේ price movement හරියටම හරි. candle එකක් දශමෙන් අර candle එකේ body range එකකින් පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඒත් හැම එකක්ම නෙවෙයි. එතකොට ගොඩාක් දුරට මාකට් එක සමානයි මෙන්න මේ රියල් මාකට්ම තමයි තියෙන්නේ. එතකොට අපිට ට්‍රේඩින් view එකේ උනත් ඇනලයිස් කරලා අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. දැන් ඔයාලා දකින්න ඇති දැන් මගේ මේකේ ඇනලයිස් මුකුත් නැහැ. ඔයාලා දන්න දැන් මේකේ ඇනලයිස් කරනවා නම් මෙහෙම ටූල්ස් අරන් අපිට ඇනලයිස් කරන්න ට්‍රෙන්ඩ් ලයින් එතකොට හොරිසොන්ටල් රේ කියන එක තියෙනවා රෙක්ටැන්ගල් ට්‍රෙන්ඩ් ලයින් එතකොට ට්‍රයැන්ගල් ඔය ඔක්කොම ලයින්ස් මේකේ තියෙනවා. හරිද ක්‍රොස් ලයින් එක කර්ව් එක ඔක්කොම තියෙනවා. නමුත් මේකේ ඔයාලා දන්නවා දැන් අපිට ගොඩක් පහසුයි නේද මේ ට්‍රේඩින් view එක ඇනලයිස් කරද්දී. ඉතින් ඒ නිසා අපි අපිට ගොඩක් ස්මූත්ලි ඇනලිසිස් පාර්ට් එක කරගන්න පුළුවන් ට්‍රේඩින් view එකේ සහ ඉතින් ඔයාලා දන්නවා දැන් අපි රියල් මාකට් ට්‍රේඩ් කරනකොට කිසි ප්‍රශ්නයක් නැහැ ට්‍රේඩින් view එකේ chart එක මේකට ගොඩක් සමානයි. හරිද දැන්. ඒතකොට දැන් මෙයාලගේ මේ OTC කියලා තියෙන මාකට් ට්‍රේඩින් view එකේ නැහැ. හරිද මේක මෙයාලගේ එක්ස්චේන්ජ් එකෙන්ම දෙන්නේ ඒවා හරියට අර Binance එක ඔයාලා දන්නවනේ Binance එකේ ෆියුචර්ස් ට්‍රේඩින්. ඒතර ෆියුචර්ස් ට්‍රේඩින් කියන ඉන්ටර්ෆේස් එක නිර්මාණය කරලා තියෙන්නේ සහ ෆියුචර්ස් ට්‍රේඩින් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ එයාලගේ ප්ලැට්ෆෝම් එකකින්මයි එක්ස්චේන්ජ් හවුස් එකකින්මයි. එතකොට ඒකේ රියල්ම ට්‍රේඩින් යන්නේ ස්පොට් ට්‍රේඩින්. හරියටම බයර්ස්ලා සෙලර්ස්ලා බයි කරනකොට සෙල් කරනකොට මාකට් එකේ රියල්ම මූවමන්ට්ස් තියෙන්නේ ස්පොට් ට්‍රේඩින් වල. එතකොට ෆියුචර්ස් කියලා කියන්නේ එතකොට ඒකේ තියෙන charts එක්ස්චේන්ජ් එකකින් ප්‍රොවයිඩ් කරන ඒවා. හරිද? එතකොට දැන් මේකෙත් ඒ වගේ තමයි. එතකොට මේකේ රියල්ම මාකට් තියෙනවා සහ මෙයාලා හදලා දීලා තියෙන මේ OTC කියලා තියෙන මාකට් තියෙනවා. හරිද? එතකොට දැන් ඒකත් ඔයාලා දැනගන්න ඕන මට කලින් වීඩියෝ එකේ එක සඳහන් කරන්න උනේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා ඒවයි ට්‍රේඩ් කරන එක රිස්ක් එක වැඩි නිසා තමයි ඔයාලට මේ වගේ රියල් මාකට් වල එන්ට්‍රීස් දෙන්නේ. හරිද? එතකොට මේක අපි ට්‍රේඩින් view එකේ අපිට යූස් කරන්න පුළුවන් අපේ ඉන්ඩිකේටර්ස් තියෙනවා. එතකොට අපි කෝඩ් කරලා හදපු ඉන්ඩිකේටර්ස් තියෙනවා. එතකොට ඒ ඉන්ඩිකේටර්ස් යූස් කරලා සහ අපි අපේ ඇනලිසිස් පාර්ට් එක හරියටම කළා අපිට ඒකෙදි එන්ට්‍රීස් ගන්න හැකියාවක් තියෙනවා. හරිද? දැන් ඔයා හිතන්න දැන් මම USD JPY කියන එක ගත්තා. හරිද? දැන් ඔයාලට මේක පැහැදිලිව පේන්න ඕන නිසා තමයි මුකුත් ඉන්ඩිකේටර්ස් මේකට ඇඩ් කරේ නැත්තේ මෙතන. මෙතන නම් පොඩි ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේ chart එකට ඔයාලට chart එක පේනවනේ පැහැදිලිව. right. දැන් ඔයාලට මම සිග්නල්ස් දෙන විදි කිහිපයක් තියෙනවා. නේ? එකක් තියෙනවා සිග්නල් එක ඔයාලට එන්ට්‍රි එක ගන්න ටයිම් එකක් දෙනවා විනාඩි 3ක් රන් වෙන ට්‍රෙඩ් එකක් තමයි දෙන්නේ. එතකොට විනාඩි 3 ඊට පස්සේ මේ ට්‍රෙඩ් එක හදිසියේ විනාඩි 3න් ඔයාලා එන්ට්‍රි ගන්න එක ලොස් වෙනවා වගේ නම් ඊළඟ විනාඩි 3 තායි ඒ ඩිරෙක්ෂන් එකටම එන්ට්‍රි එකක් ගන්න ඕන MTG1 කියලා. හදිසියේ ඒකත් ලොස් වෙන්න ගියොත් අපි MTG2 එක ඒ ඩිරෙක්ෂන් එකටම නැවත අපි එන්ට්‍රි එකක් ගන්නවා. හරිද? එතකොට ඒ සිස්ටම් එක ඔයාලා දන්නවා. දැන් ඔයාලා දන්නවා අද අපි එන්ට්‍රි දුන්නා 1 මිනිත්. හරිද? 1 මිනිත් එකෙත් MTG කතන්දර මම කිව්වේ නැති වුණාට ඔයාලා MTG ෆලෝ කරන්න ඕන. හරිද? දැන් ඔගේ ඔයාලට ගැටලුව තියෙන්නේ පරක්කු වෙන සීන් එකනේ. right? එතකොට ඒකට සොලියුෂන් එකක් තියෙනවා මේකේ. හරිද? එතකොට මෙහෙම මම ඔයාලට මේකේ OTC මාකට් එකේ ට්‍රෙඩ් එකක් දාලා පෙන්නන්න පොඩ්ඩක්. ඒක ගමුකෝ මේ OTC USD BRL කියන එක කරන්සි වේය එක අපි ගමු. ඒක ගත්තට පස්සේ ඔයාලට පේනවා මේ ටයිම් එක තියෙනව නේද? මේ ටයිම් එක ඔයාලට පුළුවන් තප්පර 5න් ට්‍රෙඩ් දාන්න පුළුවන්. තප්පර 10න් දාන්න පුළුවන්. තප්පර 15, තප්පර 30 ඊට පස්සේ විනාඩි 1, විනාඩි 2 ඔය වගේ විනාඩි 5, විනාඩි 10 ඔය වගේ ටයිම් එක තියෙනවා. ඉතින් මේක තප්පර 5න් අඩු ටයිම් වලත් ට්‍රෙඩ් කරන්න පුළුවන්. එතකොට ඒක දැන් ඔයා හිතන්න මේ OTC මාකට් වල අඩු ටයිම් වල දානවා කියලා කියන්නේ රිස්ක් එක වැඩි. හරිද? අපි ටක් ගාලා ඩිසිෂන් එකක් ගන්න දාන්න පුළුවන්. හැබැයි තප්පර ගානේ මේ ට්‍රෙඩ් එකෙන් දෙනවා. හරිද? ඒතර දැන් ඔයාලා දන්න මේක තප්පර 30 එහෙම තියෙනවා. හරිද? නමුත් රියල් මාකට් වල ඒ අවස්ථාව දෙන්නේ නැහැ. හරිද? රියල් මාකට් වල නම් ඔයාලට බලා ගන්න පුළුවන් ටයිම් වලට ගියාට පස්සේ අඩුම තියෙන්නේ මේ 1 මිනිත්. හරිද? විනාඩි 1 ඉඳලා තමයි තියෙන්නේ. තප්පර 5 කතන්දර නැහැ. right? ඒතර මේකේ 1 මිනිත් වල ඉඳලා තමයි ඔයාලට සිලෙක්ට් කරන්න තියෙන්නේ. දැන් ඔයා හිතන්න දැන් මම 1 මිනිත් ට්‍රෙඩ් එකක් දෙනවා. දැන් මේ රියල් මාකට් වල ට්‍රෙඩ් කරද්දී ඔයාලා දන්න තප්පර ගණන් නැහැ 1 මිනිත් තමයි තියෙන්නේ. හරිද?
එතකොට දැන් ඔයා හිතන්න දැන් මං දැන් ඔන්න බලන්න මේ කැන්ඩල් එක ඉවර වෙන තප්පර 40 ගණක් තියෙනවනේ. ඔන්න දැන් කවුන්ට් වෙනවා. මං ඊළඟ කැන්ඩල් එකේ ඔයාලට ඩවුන් එකක් දාන්න දෙනවා. හරිද? අපි බලමු. දැන් ඔන්න මං ඩවුන් එකක් දාන්න සිග්නල් එකක් දෙනවා ඔයාලට. හරිද? දැන් ඔයාලට මතක ඇති මං ස්ටිකර් එකක් තමයි දාන්නේ. හරිද? ස්ටිකර් එකක් තමයි දාන්නේ එන්ට්‍රි එක ගන්න. හරිද? එතකොට ස්ටිකර් එක දාන්න වලට මේ තප්පර 10ක් වගේ කාලයක් තියලා තමයි දෙන්නේ. එතකොට තප්පර 10න් ඔයා දා ගන්න ඕන. හරිද? දැන් ඔයා හිතන්නේ ඔන්නෝම තප්පර 10 9 8 යනකොට දැන් ඔයා මෙහෙම තියාගෙන ඉන්න ඕන ඩවුන් එකට. දැන් මම ඩවුන් එකක් දෙන්නේ. එහෙම හිතමු. එතකොට ඔන්න 2 යනකොටම ට්‍රෙඩ් එක ප්ලේස් කර ගන්න ඕන. හරිද? ඔන්න 2 යද්දි තමයි මම මේක ප්ලේස් කරේ. හරිද? දැන් මෙතන ඉඳලා පල්ලෙහා තියුණොත් දශමයක් හරි කැන්ඩල් එක මම එක්ස්පෙක්ට් කරන්නේ මේ කැන්ඩල් එක bearish එකක් වෙන්න ඕන. හරිද? එතකොට ඔක තමයි අපේ ෆස්ට් එන්ට්‍රි එක. දැන් ඔයා හිතන්න දැන් ඔක ලොස් වෙයිගෙන යනවා. ටක් ගාලා ඔයා මෙහෙම ට්‍රෙඩ් එක දාපු ගමන් මේක ඩොලර් 2කට හදාගෙන තියාගන්න. හරිද? ඔයාගේ ෆන්ඩ් එක අනුව ස්ටේජ් 3ක් ඔයා හදාගන්න. එතකොට දැන් ඒ කියන්නේ ওই ඩොලර් 2 කරගෙන තියෙන මේක හදිස්සිය ලොස් වෙනවා වගේ නම් අපි ටක් ගාලා MTG1 එක ඊළඟ විනාඩියේදී දැන් මේ තප්පර 20 ගණක් තියෙනවනේ. දැන් ඔක ලොස් වෙනවා නම් විතරයි මම ඊළඟ විනාඩියේ MTG1 එක ගන්න. හරිද? එතකොට ලොස් වෙන්නේ නැත්තම් මට මෙතන MTG එක ගන්න ඕනේ නැහැ. ප්‍රොෆිට් එක එනවනේ. හරිද? දැන් මම මේ කියන්නේ මුල ඉඳලම කියන්නේ. හරිද? දැන් ඔයාලට එන ගැටලුවත් මම දන්නවා. දැන් ඔයා මෙතන පරක් වුණොත් මොකද කරන්නේ? ඒක තමයි ඔයාලට ඊළඟට තියෙන ප්‍රශ්නේ. ඒකත් මම කියලා දෙන්න. මම බලන්න දැන් මේක ප්‍රොෆිට් වෙනවා. දැන් මේ අන්තිම තප්පර ගාන යනකොට අපිට තේරෙනවනේ මේක ප්‍රොෆිට් වෙනවද නැද්ද කියලා. හරිද? එතකොට අපිට MTG කතන්දර නැහැ. ඒ කියන්නේ ආයේ අපිට ට්‍රෙඩ් එකක් දාන්න ඕනේ නැහැ ඩොලර් 2කින්. අපි ආයේ ඩොලර් 1 කරගන්නවා. ආයේ ඩොලර් 1කින් තමයි මම දෙන සිග්නල් එකට ඔයාලා ට්‍රෙඩ් එක ප්ලේස් කරගන්න. හරිද? ලොස් වුණොත් විතරයි ආයේ නැවත ඒ ඩවුන් ඒ කියන්නේ ඩවුන් එකටම අපි ආයේ නැවත එන්ට්‍රි එකක් ගන්න ඊළඟ කැන්ඩල් එකකින්. පැහැදිලිනේ? එතකොට දැන් ඔයාලා පරක් වුණොත් නේ. දැන් ඔය හිතන්න මම ආයේ නැවත ඊළඟ එකට ඩවුන් එකක් දෙනවා. හරිද? එතකොට දැන් ඔයා හිතන්න ඔයා දැන් පරක්කු වෙනවා. පරක්කු වුණු වෙලාවට හරිද? දැන් තප්පර 30ට අඩු වෙලා නැත්තම් ඒ කියන්නේ තප්පර 30ම ඔයා පරක් වෙලා නැත්තම් ඔයාට මෙහෙම කරන්න පුළුවන්. දැන් මේකේ මම කියෝනේ ටයිම් එක සිලෙක්ට් කරගන්න ඉදි 1 මිනිත් කියලා. නමුත් තප්පර ගාණක් අපිට ගන්න සිස්ටම් එකක් තියෙනවා. මේකේ ස්විච් කියන ටයිම් ඔප්ෂන් එක. දැන් මේකේ ස්විච් ටයිම් කියන එක ක්ලික් කරාම ඔයාට එනවා ලිස්ට් එකක්. මේකේ ඔන්න 8:58ට 8:58ට ට්‍රෙඩ් එක දාගන්න පුළුවන්. දැන් ඔන්න පහුවෙලා තියෙන තප්පර 53යි තියෙන මේ ට්‍රෙඩ් එක එන්න වෙන්නේ. ඔන්න ඔය වගේ වෙලාවට ඔයා සිග්නල් එක දැකලා දැන් ඒ වගේ ටයිම් එකක් ඔයා පරක්කු වෙනවා. ටක් ගාලා මේ 8:58 කියන එක ස්විච් වෙලා මේ ටයිම් එක දීලා ඔයා ඩවුන් එක මෙහෙම ප්ලේස් කරගන්න. හරිද? එතකොට මෙන්න මෙතන ඉඳලා තමයි තප්පර ගාන මේ දැක්කද? වැටිච්ච තප්පර ගාන. එතකොට එතන ඉඳලා තමයි මේ කැන්ඩල් එක ස්ටාර්ට් ඒ කියන්නේ එන්ට්‍රි එක වැටෙන්නේ. දැන් මම ඩවුන් එකක් නේ දුන්නේ. හරිද? එතකොට ඒ ටයිම් එකටම හරියටම ට්‍රෙඩ් එක වැටෙනවා ඒ ටයිම් එකේ. හරිද? ඒ කියන්නේ අඩු වෙලා ඒ ටයිම් එක හරියටම කැන්ඩල් එක තියෙන ටයිම් එකේ ඉඳලා ට්‍රෙඩ් එක ප්ලේස් වෙනවා. මේ ස්විච් කියලා ටයිම් අපිට ටයිම් එක ස්විච් වෙන්න පුළුවන් ඔප්ෂන් දෙකකට. හරිද? එතකොට එක ඔප්ෂන් එකක් තමයි හරියටම අපි 1 මිනිත් සිලෙක්ට් කරන එක. අනිත් ඔප්ෂන් එක තමයි කැන්ඩල් එක එන්ඩ් වෙන වෙලාව සිලෙක්ට් කරන එක. හරිද? එතකොට අපි මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. දැන් ඔන්න හිතන්න මේ කැන්ඩල් එක ඔන්න ආයෙ පටන් ගත්තා. හරිද? දැන් ආව පරක් වුණා. පරක් වුණාම දැන් කැන්ඩල් එක මම ටයිම් එකක් දෙනවනේ ඔයාලට එන්ට්‍රි එක ගන්න. හරිද? එතකොට ඔයාලා දන්නවා 8:58ට එන්ට්‍රි එක ගන්න දුන්නා නම් මේක 8:59ට ඉවර වෙනවා 1 මිනිත් ට්‍රෙඩ් එක ගන්න. ඊපස්සේ ඔයා මේ 8:59 කියන එක මේ ස්විච් වෙලා ඒක සිලෙක්ට් කරගන්න. මේ අන්තිම තප්පර 30ට වඩා අඩු වෙන්න කලින් තමයි ඔයා ට්‍රෙඩ් එක ප්ලේස් කරගන්න ඕන. හරිද? පරක් වුණොත්. ඊට පස්සේ මේ කැන්ඩල් එක කොහොම හරි bearish වුණොත් හරිද? ඔයාට ඒ ප්‍රොෆිට් එක එනවා කැන්ඩල් එකේ ඉවර වෙද්දි හරියට මේ ටයිම් එකකින් ඉවර වෙනවා. හරිද? තප්පර ගානෙන් ට්‍රෙඩ් එක වැටෙනවා රියල් මාකට් වලත්. මේ ඔප්ෂන් එකකින්. හරිද? මම ඔය කියලා දෙන්න එක ඔයාලට මෙතන පැහැදිලි කරේ මේ මාකට් හරියට ඇනලයිස් කරලා බලලා නෙමෙයි. හරිද? එතකොට මෙන්න මේ ඔප්ෂන් එක දැනගන්න. හරිද? මෙතනින් ටයිම් එක අපිට ස්විච් වෙන්න පුළුවන් ඔප්ෂන්ස් දෙකකට. රයිට්? මෙතනින් පැහැදිලි වෙන්නේ විනාඩියක් යනවා අපේ ට්‍රෙඩ් එක එන්න වෙන්න. විනාඩි 2, විනාඩි 3 ඒ වගේ අපිට හදන්න පුළුවන්. එතකොට අනිත් ස්විච් වුණාට පස්සේ ඔප්ෂන් එක තමයි
අපි ට්‍රෙඩ් එක එන්ඩ් වෙන ටයිම් එක දෙනවා. ඒ කියන්නේ මේක 9ට හරියටම ඉවර වෙන්න ඕන. හරිද? ඒ ඔප්ෂන් එක දෙන්නේ මෙයාලා උඩ තියෙන තප්පර 30. ඒ කියන්නේ දැන් මෙතන තප්පර 59 58 ඔහොම කවුන්ට් වෙනවනේ. දැන් තප්පර 37නේ. අන්න බලන්න මෙතන වෙනස් වෙනවා. තප්පර 30ට වඩා අඩු වුණොත් ඒ ඔප්ෂන් එක අපිට නැහැ. හරිද? ඔන්න 30 අන්න දැක්කද මෙතන 9යි 1 වුණා. හරිද? ඒ කියන්නේ තප්පර 30ට වඩා අඩු වුණොත් ට්‍රෙඩ් එක දාලා වැඩක් නැහැ. මොකද තප්පර ගාණෙන් දාන්න බෑ. ඊට පස්සේ ඔයාලට විනාඩි 1යි තප්පර ගාණක් යනවා ට්‍රෙඩ් එක එන්ඩ් වෙන්නේ. හරිද? 9යි 1ටනේ ඊට පස්සේ ට්‍රෙඩ් එක එන්ඩ් වෙන්නේ මේ. ඒ නිසා මේ ස්විච් කියන ඔප්ෂන් එක ගොඩක් වැදගත් වෙනවා ඔයාලට එන්ට්‍රි එකක් ගනිද්දි මාකට් එකේ. හරිද? පරක් වුණොත් පොඩි තප්පර ගාණක්. රයිට් ඒක මතක තියාගන්න. ඊළඟට ඔප්ෂන් එක තමයි මේ ස්විච් කියලා ඔයාලගේ ෆන්ඩ් එක. ෆන්ඩ් එකෙන් 100ට කොච්චරද දාන්නේ? 100ට 1යිද 2යිද? හරිද? ඒ කියන්නේ ඔයා percentage wise දාන්න යන්න එපා. එතකොට ලොකු ප්‍රමාණයක්. ඒ නිසා ඔයා $1 2 5 කියන ඔප්ෂන්ස් වලින් යන්න. හරිද? දැන් ඔයා හිතන්න ඔයාට බයයි MTG1 2 ගන්න. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔයා MTG1 එකම ඒ කියන්නේ MTG1 නෙවෙයි first entry එකම focus කරලා දැන් ඔයා හිතන්න මම සිග්නල් දෙකක් දෙනවනේ. ඔයා first entry එක ගන්නවා. ඒක profit වෙනවා. හරිද? එතකොට ඊළඟ එක දෙනවා ඒක MTG1 එකෙන් හරි 2 එකෙන් තමයි profit වෙනවා. ඔයා හැබැයි first entry එක ගන්න $1 එකක් දාලා loss වෙනවා. කමක් නැහැ. මම ඔන්න තව එකක් දෙනවා. ඒක ඔන්න first entry එකෙන්ම profit වෙනවා $2 දෙකක් ඔයා දා ගන්නවා. right? එතකොට ඔයාට එතනින් ඒ විදිහට එහෙම follow කරන්න පුළුවන් MTG දාන්න නැතුව. හරිද? ෆන්ඩ් එක තියෙනවා නම් ඔයා $1 2 5 දාන්න ඕන. හරිද? එතකොට ඒ විදිහට යන්නේ කිසිම වෙලාවක මාකට් එකට බය වෙන්න එපා. ඔයා ඩිමෝ එකේ ප්‍රැක්ටිස් කරන්න. මම වීඩියෝස් දෙකක් ඔයාලට දීලා තියෙනවා. හරිද? ඒ වීඩියෝස් දෙකේ ඉන්ඩිකේටර්ස් යූස් කරලා ඒ විදිහට බලන්නවා මාකට් එකේ ට්‍රේඩ් කරන්න. සහ ඇනලිසිස් පාර්ට් එක කරගන්න හැටි තමයි දැන් ඊළඟට කතා කරන්නේ. right? එතකොට මේ වගේ රියල් මාකට් වල ට්‍රේඩ් කරන්න. හරිද? එතකොට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. එතකොට මේ මාකට් එකම තමයි ට්‍රේඩින් view එකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? අනිත් එක තමයි ඔයාගේ ෆන්ඩ් එක අනුව ස්ටේජ් 3ක් හදාගන්න. හරිද? මොකද අපි එක්ස්පෙක්ට් කරන මේ කැන්ඩල් එකම දැන් මම ඊළඟට ඩවුන් එකක් එක්ස්පෙක්ට් කරනවා මේකෙන්. ඩවුන් එක ගන්නවා. හැබැයි ඒ කැන්ඩල් එකම ඩවුන් කැන්ඩල් එකක් නෙවෙයි බෙයාරිෂ් කැන්ඩල් එකක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඊළඟ කැන්ඩල් එක බෙයාරිෂ් වෙන්න පුළුවන්. ඒකයි අර MTG1 ගන්න. ඒකට MTG2 ගන්නෙත් ඒක අපි තුන් පාරක් try කරනවා. දෙපාරක් try කරනවා first entry එකෙන් පස්සේ. හරිද? එතකොට ඔයාලට තේරෙන්න ඕන දැන් අපි මේ කැන්ඩල් එක එක්ස්පෙක්ට් කරන ඩවුන් වෙනවා කියලා ඇනලයිස් කරලා කොහොම හරි දැන් ඕක ලොස් වුණා කියමු. එතකොට අපි $2 දෙකක් හදාගෙන ඉන්නවා. අන්තිම තප්පර ගාන යද්දි ආයෙත් ට්‍රෙඩ් එක ඩවුන් එකටම දැන් ඊළඟ කැන්ඩල් එක හරි ඩවුන් වෙයි කියලා. මොකද අපේ ඇනලිසිස් එක බලලා ඒකේ තියෙන්නේ ඩවුන් එකක්. හරිද? අපි ඇනලයිස් කරලා බලන් ඉන්නේ ඔක්කොම. ඒ කියන්නේ bearish pressure එකක් තමයි මාකට් එකේ තියෙන overall down trend එකක්. එහෙම ඔක්කොම බලලා අපිට ෂුවර් මේක ඩවුන් වෙනවා කියලා. හැබැයි අපි දාන කැන්ඩල් එකම bearish කැන්ඩල් එකක් නොවෙන්න පුළුවන්. මාකට් එකේ තියෙන ප්‍රෙෂර් එකට ඒ මොහොතේ. හැබැයි ඊළඟ කැන්ඩල් එකෙන් ප්‍රොෆිට් එක එන්න පුළුවන්. සමහර වෙලාවට ওই තුනම ලොස් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ඕවරෝල් ලොස් එක $8යි. හරිද? $1 දානවා, 2 දානවා, 5 දානවා, තුනම ලොස් වුණා. $8ක් ලොස්. හැබැයි මම ඊළඟ දවසේ හරි ඔයාලට සිග්නල් 5ක් දෙන්න පුළුවන්. ඊළඟ දවසේ ට්‍රේඩ් කරන්න පුළුවන්. එදා දවසේ හරි ගියේ නැති වුණොත් මාකට් එක. එතකොට ඔයාලගේ ලොස් එක කවර් කරන. එතකොට ඔයාලට ස්ටේජ් එක වෙනස් කරගන්න පුළුවන්. ෆස්ට් එන්ට්‍රි එකට $2 ඊළඟට $4 ඊළඟට ඔයාලට $10ට යන්න පුළුවන් නම් එහෙමයි. අර එකයි කියන්නේ ෆන්ඩ් එක තියෙනවා නම් මේක සර්වයිව් වෙන්න පුළුවන් සහ ඔයාලට ලොන්ග් ටර්ම් මේක ට්‍රේඩින් කරන් යන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හරිද? එතකොට එහෙම කරන්න පුළුවන්. නැත්නම් ඔයා MTG එකට $1 එකම දාන්න පුළුවන්. MTG2 එකටත් $1 එක දාන්න පුළුවන්. රිස්ක් එකක් ගන්න පුළුවන් තැන්වලදී ෆන්ඩ් එක වැඩියෙන් දාලා හදා ගන්න පුළුවන්. එතකොට අපේ දැන් මේ ගෲප් එකේ උනත් තනියම ට්‍රේඩ් කරන අය ගොඩක් ඉන්නවා. දැන් ඔයා මේක එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන. මාකට් එකේ ට්‍රේඩ් කරන තරමට තමයි ඔයා එක්ස්පීරියන්ස් එක ගන්න තරමට තමයි මේක ඔයාට දිගටම කරන් යන්න පුළුවන් වෙන්නේ. මේක සර්වයිව් වෙන්න පුළුවන් වෙන්නේ ඔයාට අලුත් සිස්ටම්ස් අහු වෙන්නේ. ඔයාලට මේකේ අලුත් ටෙක්නික්. එතකොට මම කියලා දීපු ඇනලිසිස් පාර්ට් එක ඔයා කරන්න ඕන ට්‍රේඩින් වූ එකේ. හරිද? එතකොට ඒවත් කරගෙන මේ හැම දෙයක් එක්කම යනවා නම් තමයි ඔයාලට මේකේ තනියම උනා ට්‍රේඩ් කරන්න පුළුවන්. දැන් ඔයා හිතන්න ලොස් වුණා කියලා දැන් ඔයා අනිත් වෙලාවලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තනියම ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔයා ඩිමෝ එකේ ට්‍රේඩ් කරන්න. හරිද?
ඇනලිසිස් පාර්ට් එකේ හිමිහිට කරන්න chart pattern candlestick pattern ඒවා හරියටම මේකේ වැඩ. හරිද? එතකොට අපේ ඉන්ඩිකේටර්ස් මන් දීලා තියෙනවා. ඒවත් යූස් කරලා ඔයා පුළුවන් තරම් ඩෙමෝ එකේ ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාලට බය නැතුව රියල් මාකට් එකේ ට්‍රේඩ් කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් මම මේකේ ඔයාලට කිව්වා මේකේ ස්මූත්ලි අපිට ඇනලිසිස් පාර්ට් එක කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා දැන් මේක ඉන්ඩිකේටර්ස් තියෙනවා අපිට ඇඩ් කරන්න පුළුවන්. නමුත් දැන් ඔයාලට මම ඒව ඇඩ් කරන්න හැටි කියලා දීලා තියෙනවා. ඊට අමතරව ඔයාලට ට්‍රේඩින් view එක යූස් කරන්න පුළුවන්. right. දැන් ඔන්න GBP USD. අපි ඔන්න ඔය කරන්සි එක හොඳට මතක තියාගන්න. GBP USD කියන කරන්සි එකේ ට්‍රේඩින් view මාකට් එක බලනවා. හරිද? ඒතර මේකට ගොඩක් සමාන වෙන්න ඕන. හරිද? මම දෙපැත්තෙන් ගන්නම් ඔයාලට chart එක පොඩ්ඩක් ඉන්න. right. ස්ක්‍රීන් එක පේනවද කට්ටියට? හරි නේද? මම මේ ඔයාලට පේන විදිහට මේ දෙපැත්තට ගත්ත ට්‍රේඩින් view chart එක සහ පේනව නේද කට්ටියට? දෙන්න ඉන්නේ ඉතින් ඔයාලා දෙන්න කන්ෆර්ම් කරන්න. එතකොට GBP USD GBP USD හරිද? මේ ට්‍රේඩින් view එකේ coin search කරගන්න හැටි ඔයාලට දන්නවනේ ඔයාලා නේද? මේකේ ඔයාලා search bar එකට ගිහිල්ලා අදාළ currency එක real market එක වෙන්න ඕන. අර OTC ඉස්සරහින් තියෙන ඒවා ගන්න එපා. හරිද? GBP USD හරිද මේ තියෙන්නේ? ඒ currency pair එක තමයි ගන්නෙ. හරිද? ඒක provide කරන්නේ Oanda කියලා ඒ forex market එකකින්. ඒතර මේවා real market. හරිද? ඒ කියන්නේ මේ කවුරුවත් හදන platform වලින් දෙන market නෙවෙයි. ඒකයි මේකේ විශේෂත්වය. හරිද? අපිට බය නැත්තේ ඒකයි. එතකොට දැන් මේක ඇනලයිස් කරනවා කියලා කියන්නේ මේ ඔයාලට පේනවා ඇති මේ අපේ ඉන්ඩිකේටර් එකක් යූස් කරලා තියෙන්නේ LCA super buy sell trend ඉන්ඩිකේටර් එක. හරිද? ඒක මම ඇඩ් කරලා තියෙන්නේ. මම ඒක හයිඩ් කරලා ඇනලිසිස් පාර්ට් එක කරන හැටි කියලා දෙන්න. මම මේ පෙන්නුවේ ඔයාලට පේන මේකේ මේ කැන්ඩල් ටික මේ හරිද? මේ කැන්ඩල් හරියටම හරි සමානයි. හරිද? පොඩි ඒ කියන්නේ සමහර වෙලාවට
මේ කැන්ඩල් එකක් නිර්මාණය වෙනකොට පොඩ්ඩක් ගැප් එක අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. එහෙම පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් ඕවරෝල් ගත්තට පස්සේ ට්‍රෙන්ඩ් එක කැන්ඩල් බහුතරයක් ගත්තට පස්සේ සමානව තමයි යන්නේ. හරිද? වෙනස් වෙන්නේ නැහැ. හරිද? දැන් ඔයාලට පේනවා මේ බයි සිග්නල් එකක් දෙනවා. හරිද? මේ ඉන්ඩිකේටර් එක මාර වටිනවා. මම 12 බැච් එකටත් දීලා තියෙන්නේ මේක. හරිද? එතකොට ඒකදී ඉන්ඩිකේට් කරනවා ප්‍රෙෂර් එක තියෙනවා නම් ඒ සීමාවලදී උඩට යනවා නම් විතරයි ඒක බයි කියලා වැටෙන්නේ. හරිද? දැනට මේ තාම සෙලින් ප්‍රෙෂර් එක තියෙන්නේ. මේක බුලිෂ් වෙලා මේ රේන්ජ් එකට වඩා උඩට ගියොත් විතරයි මේකේ බයි එන්ට්‍රි එක වැටෙන්න යන්න. දැන් බයි වැටුණා. රයිට්? එතකොට ඊළඟ කැන්ඩල් එකත් බයි වෙන්න පුළුවන්. රයිට්? ඒක පෙන්වන්න නෙමෙයි ගත්තේ. එතකොට මේකේ chart එක පෙන්වන්න තමයි ඔයාලට ගත්තේ. හරිද? එතකොට දැන් ඔයාලා දන්න ඔන්න දැන් මේ මාකට් එකේ ඒකට සමාන chart එක තමයි මේ රියල් මාකට්. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. එතකොට මේ හරි මාකට් එක තමයි මේක තියෙන්නේ කියලා ඔයාලට අර ට්‍රස්ට් එකක් ඇති වෙනවනේ නේද? එතකොට දැන් ඔයාලා දන්න මේ ට්‍රේඩින් වීව් එකේ තියෙනවා. මම මේකේ ඇනලිසිස් පාර්ට් එක හරියට කරගන්නව නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට එන්ට්‍රි එකක් කරන් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කියලා ඔයාලට ඕවරෝල් අයිඩියා එකක් එනවා. බය වෙන්න දෙයක් නැහැ. හරි? එතකොට දැන් ඔයාලට මම පෙන්නුවා මාකට් එක සමානයි. මේ මූවමන්ට් එකම තමයි තියෙන්නේ. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හරි? එතකොට එන්ට්‍රි ගන්න අර මෙතඩ්ස් ස්විච් and options ඒ ඔක්කොම මම දැන් කියලා දුන්නා. හරි? රයිට්. එතකොට මොබයිල් එකකින් ගන්න කෙනෙක්ට මෙන්න මේ වගේ එන්නේ මං හිතන්නේ. නේද? ඊට පස්සේ මැනුවලි සෙට් කරන්නත් පුළුවන්. ටයිම්. රයිට්. හරිද? දැන් මම කිව්වනේ මේ ඊළඟ කැන්ඩල් එක බුලිෂ් වෙයි කියලා. අන්න බලන්න. බුලිෂ් ප්‍රෙෂර් එකේ තියෙන්නේ මාකට් එකේ ඔය කැන්ඩල් එක බලමු. හරිද? ඕක දැන් බෙයාරිෂ් වුණොත් ඊළඟ කැන්ඩල් එක හරි බුලිෂ් වෙන්න පුළුවන්. හරිද? ඕක බෙයාරිෂ් වුණොත්. හැබැයි ඕවරෝල් ට්‍රෙන්ඩ් එක බලන්න ඕන සහ දැන් මෙහෙමයි. හරිද? දැන් මම ඔන් chart එකක් පෙන්නුවා. දැන් මම chart දෙක තුනක් පෙන්වනවා ඔය මාකට් එකේ සමානයි කියලා. හරිද? මේ ට්‍රේඩින් view එකත් එක්ක. හරිද? අර කනෙක්ෂන් අවුල් තියුණොත් මේ සමහර කැන්ඩල්ස් අප්ඩේට් වෙන එක මේ එහෙම වෙන්න පුළුවන්. නමුත් එකම මූවමන්ට් එක තමයි තියෙන්නේ. හරිද? කනෙක්ෂන් ස්ලෝ වුණොත් තමයි ඔයාලට අර ඉෂුව එක එන්නේ. රයිට්. ඔන්න මම GBP USD කියන එක පෙන්නුවා. දැන් අපි වෙන කරන්සි එකකට යමු. හරි? AUD JPY. අපි AUD JPY එක ගමුකෝ. හරි? එතකොට ඒකෙත් සමානද කියලා බලමු. මෙහෙම AUD JPY කියන එක ගන්න. හරිද? එහෙම ගහනකොටම උඩ එනවා AUD JPY ඔයන්ඩා කියන එක තමයි ගන්නෙ. අනිත් ඒවා ගන්න එපා. හරිද? මේ AUD JPY ගණනාවක් තියෙනවා. හරිද? මේ පල්ලෙහාට යනකම් AUD JPY ගොඩාක් තියෙනවා. එක එක ට්‍රේඩින් ප්ලැට්ෆෝම් වලින් දෙන ඒවා. හරිද? එතකොට අපිට ඕන මේ ඔයන්ඩා කියන එකේ මේ තියෙන chart එක ගන්න. හරිද? රියල්ම chart එක ගන්නවා මෙතන. right AUD JPY අනිත් අර එහාට තියෙන කැලේ තියෙන ඒවා ගන්න එපා. right ඔන්න මම ගත්තා. හරිද? ඔයාලට පේන මේ කැන්ඩල් එක බලන්න. මේ කැන්ඩල් එක සමානයි නේද? Cortex එකත් එක්කම. හරි? ඒ මූවමන්ට් එකම තමයි. හරිද? ඔය සමහර කැන්ඩල් වෙනස් වෙන්න පුළුවන්. මේක ඔන්න bearish වෙලා මේක bullish විදියට. හැබැයි කැන්ඩල් එකේ ස්වරූපය සමානයි. පොඩ්ඩක් අන්න එහෙම වෙලාවකට ඒ වගේ changes තියෙන්න පුළුවන්. ඒ අරුණම අනිත් කැන්ඩල්ස් සේරම සමානයි. හරිද? එතකොට ඔයාලට පේනවා අනිත් කැන්ඩල්ස් ඒ විදිහටම ගානට ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් වැඩේ තියෙන්නේ ඔයාලා මෙතන ඇනලිසිස් එක කරගන්න එකයි වැදගත් වෙන්නේ. right? දැන් ඔන්න මම chart දෙකක් අරන් පෙන්නනවා. දැන් OTC වල ඒව ගන්න කියලා. right? එතකොට ඔන්න තව එකක් අරන් පෙන්නන්නම්. EUR JPY එක. right? EUR JPY Japanese yen. right? ඒකෙත් මේ මෙහෙම කියලා තියෙන එක නෙමෙයි. හරිද? EUR JPY ඔයන්ඩ කියන එකකින් ගන්න. right? හරි. ඔන්න ඔහම chart එක ගන්න. හරිද? chart එක ගන්න දන්නවනේ. දැන් තියෙන්නේ ඔයාලගේ අතේ වැඩි analysis part එක. මම කියලා දීපු දේවල්. හරිද? ඒතර දැන් මම මේකේ signal එකකුත් අද දුන්නා ඔයාලටනේ. හරිද? දැන් ඔයාලට පේනවද මම මේ දෙක indicators දෙක hide කරගන්න පොඩ්ඩක්. right? දැන් ඔයාලට මතක ඇති resistance support නේ. මාකට් එකේ මෙහෙම ඔයා resistance ගහ ගන්න. හරිද?
දැන් මම මේවා කියලා දෙන්නේ ඔයා මගේ සිග්නල් වලටම විතරක් ට්‍රේඩින් කරන්න ඉන්න එපා. මොකද ඔයාලා ට්‍රේඩ් කරන්න බය නැති කරගන්න. අනිවාර්යෙන්ම දැන් ඔයා ඇනලිසිස් කරන්න. ඇනලයිස් එක හරියට ගැහුවා කියන්නේ මේක වරදින්නේ නැහැ. හරිද? MTG level follow කරන්න. හොඳ ෆන්ඩ් එකක් හදාගන්න ටික ටික ඔයාට රිස්ක් එක ගන්න මාරු වෙනවා ඩොලර් එක එක හරි දාන්න. හරිද? ඔයා හිතන්න ට්‍රේඩ් 5ක් දවසට දානවා කියලා ඔයා. ඒතකොට ට්‍රේඩ් 5ක් දාලා ඔයා ට්‍රේඩ් 3ක් 4ක් වින් කරන මට්ටමට ගන්න. එතකොට ඔයාගේ ලොස් වෙලා තියෙන එකයි. එහෙම නැත්නම් දෙකයි. ඔයා ට්‍රේඩ් 6ක් දාන්න 6ෙන් ඔයා වැඩි ප්‍රමාණයක් ප්‍රොෆිට් මට්ටමක තියෙනවනේ. එදා දවසේ ලොස් තියෙන්න බෑ. හරිද? මේ මට්ටමට ඔයා හදාගන්න. ආවට ගියා ට්‍රේඩ් දාන්න එපා. එතකොට දැන් ඔයාලට පේනවා මේ රෙසිස්ටන්ස් ඕන් එක. මේ රෙක්ටැන්ගල් අරගෙන ඔයා ඇනලිසිස් පාර්ට් එක කරගන්න මේ හරිය තියෙන මේ සපෝට් මේ ඇඳ ගන්න. හරිද? එතකොට මාකට් එකේ තියෙන ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක ඇඳ ගන්න. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන. ඔයාලට පේන මෙතන මොකක්ද තියෙන්නේ? මොකද්ද මේ ෆ්ලැග් එක? දැන් මේ රෙසිස්ටන්ස් ඕන් එකකටම ගිහිල්ලා මාකට් එක මෙතනින් බ්‍රේක් අවුට් වෙලා තිනවා. අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තියෙන channel pattern එකකුත් තියෙනවා. ඒක බ්‍රේක් අවුට් වුණා. හරිද? මේ කැන්ඩල් එක හැදිද්දිම අපි දන්න බ්‍රේක් අවුට් වෙලා. ඒත් අපිට මෙතන සෙල් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. 3 මිනිත් ගත්තත් මෙතනින් එනකොට කැන්ඩල් එක මෙතනින් ඉවර වෙනකොට ප්‍රොෆිට් එනවා. 1 මිනිත් ගත්තත් අපිට ට්‍රේඩ් එක එනවා. දැන් ඔයා හිතන්න මේ කැන්ඩල් එක බුලිෂ් වුණා. නමුත් අපි ආයෙ නැවත දානවා. ඒක ඔන්න bearish. ඒ විදිහට අපි කැන්ඩල් අර MTG දාන එකේ වැදගත්කම මේකයි. දැන් හැබැයි මෙතන නම් හරියටම මේක bearish වෙලා. හරිද? එතකොට මේක bearish flag එකක් විදිහට ගන්නත් පුළුවන්. හරිද? මම ඕවා ඔක්කොම වලට chart pattern sheet එක පවා දුන්නා. candlestick pattern sheet එකක් දුන්නා. එතකොට මේ හරිය ස්පයිනින් টොප් එකක් ඇවිල්ලා තියෙනවා. රෙසිස්ටන්ස් ඕන් එක. ඒ කියන්නේ අනිවාර්යෙන් higher body range එක අඩුයි මෙතන මේ කැන්ඩල් එක. එතනින් රෙසිස්ටන්ස් ඕන් එකේ වැදිලා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. රෙසිස්ටන්ස් එක එනවා කියන්නේ මාකට් එක bearish වෙනවා කියන එක. ඒක අපිට තහවුරු නැත්තම් මේ වගේ සපෝට් ලයින් එක මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් වෙද්දි එන්ට්‍රි එක ගන්නත් පුළුවන්. නේ? කිසි දෙයකට ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඇනලිසිස් පාර්ට් එක තමයි ගොඩක් වැදගත්. රයිට්? එතකොට අංක එකට ඔයාලා කරන්න ඕන මාකට් එකේ සපෝට් රෙසිස්ටන්ට් ටික ගහ ගන්නවා. ඊට පස්සේ මාකට් එකේ තියෙන ට්‍රෙන්ඩ් එක බලන්න. දැන් මම මේ වෙලාවේ නම් ඔයාලට සිග්නල් එක දෙද්දි බැලුවේ මේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක. අප් ට්‍රෙන්ඩ් එක. හරිද? ට්‍රෙන්ඩ් එක බැලුවා. එතකොට ඔයා බලන්න තව අපිට යූස් කරන්න පුළුවන් Fibonacci retracement. හරිද? එතකොට දැන් මෙතන හොඳ ස්ට්‍රෝං සපෝට් zone එකක් තියෙනවා. එතකොට ඔයාලට මේ tool වලින් මෙහෙම මාකට් එකේ මේ සපෝට් ලෙවල් ඇඳ ගන්න පුළුවන්. හරිද? මෙතන නම් මේ හොඳ ස්ට්‍රෝං රෙසිස්ටන්ස් zone එකක්. සපෝට් විදියට වැඩ කරලා තියෙනවා. හරිද? ඒව මුලින්ම ඔයා ඇඳ ගන්න. සපෝට් මේ කියන්නේ ප්‍රීවියස් සපෝට් රෙසිස්ටන්ට් ගහ ගන්න. හරිද? දැන් මේ හැම මූවමන්ට් එකක්ම බලන්න මේ ලස්සනට මේ chart pattern අනුවනේ මේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට triangle patterns බලන්නවා මාකට් එකේ. හරිද? මේ මෙතනත් මේ up trend එක ගිහිල්ලා ඒක break out කරලා තියෙනවා. හරිද? ඔන්න බලන්න. මේ හැම මූවමන්ට් එකකම මේ ඔයාලට පේන්නේ නැද්ද? දැන් මෙතන මේ රිට්‍රේස්මන්ට් එකකුත් වෙලා පල්ලෙහාට ආවා. හරිද? ආයේ මේ සපෝට් එකෙන් ආයෙ උඩට ගියා. ඔහොම ඔයා දන්නවා අප් ට්‍රෙන්ඩ් එක තියෙන මාකට් එක මොනවද හදන්නේ? higher low higher high හදාද මාකට් එක අප් වුණා. මෙතන බ්‍රේක් අවුට් වුණා. ආයෙ පල්ලෙහාට ආවා. මෙතන bearish flag එකක් විදිහට ගන්න පුළුවන්. හරිද? patterns ගණනාවක් තියෙනවා. තාම මෙතන අපිට ගන්න පුළුවන් පොඩි pattern එකක් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. expanding triangle එකක්. හරිද? expanding විදිහට ගන්නත් පුළුවන්. සමහර points තියෙනවා. හරිද? මෙතන මෙහෙම අරගන්නවා. හරිද? මෙතන chart pattern මට ගණනාවක් පේනවා. ඔයාලට පේන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයා මේ analysis මේවා use කරන්න ඕන. මම මෙතන ගැහුවේ නැතුණාට මෙතන confirmations ගණනාවක් තියෙනවා. හරිද? analyze කරන්න ඕන. practice කරන්න ඕන. හරිද? එතකොට දැන් බලන්න උතන දැන් මෙතන market එකේ up trend එකත් පැහැදිලිව පෙන්වන්න දීලා තියෙනවා. මෙතන break out වෙලා retracement වෙලා මේ simple analysis part ටික තමයි කියන්නේ. හරිද? එතකොට මේ market එකේ up trend එක ගිහිල්ලා තියෙනවා මේ trend line දෙක අතරේ. හරිද? එතකොට ඒක break out වෙලා පල්ලෙහාට ආපු movement එකත් මම පෙන්නුවා. සහ මෙතන බලන්න. හරිද? මෙතන බලන්න bullish flag එකක් හැදිලා තියෙන්නේ. බලන්න market එක මෙහෙම ආවා. මෙතන flag එක හැදුවා. market එක break out වෙලා up වුණා. මෙතන මේ වගේ එකක් හැදෙනවා කියන්නේ market එක up වෙනවා. මෙතන මේ bullish හැදිලා මේක break out කළා. සහ මෙතන තව diamond bottom pattern එකකුත් හැදිලා.
හරිද? ඒවත් තියෙනවා මතක ඇති මම කතා කරේ ඒවා. එතකොට මේ බලන්න මේ හැම මූවමන්ට් එකකම ඔයාලට කන්ෆර්මේෂන්ස් දීදී තමයි මාකට් එක මූව් වෙලා තියෙන්නේ. හරිද? මේ හැම තැනම මේ 1 minute chart එක ඇනලයිස් කරන්නේ. හරිද? 1 minute ඇනලයිස් කරලා 1 minute ට්‍රේඩ් කරනවා. අපි 3 minute උනත් ට්‍රේඩ් එක රන් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් බලන්න මෙතන බ්‍රේක් අවුට් වෙච්ච එක මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක මේ bearish flag එකෙන් හදපු එක පල්ලෙහාට ගිහිල්ලා තියෙන ලස්සනටම මෙතනින් බ්‍රේක් අවුට් වුණාට පස්සේ ස්ට්‍රෝං සපෝට් එකක් බ්‍රේක් අවුට් කරා කියලා කියන්නේ මාකට් එක පල්ලෙහාට යනවා. බය වෙන්න දෙයක් නැහැ. මෙතනින් අපිට හරියටම ඔයාලට හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් මාකට් එක ට්‍රේඩ් කරලා එක්ස්පීරියන්ස් තියෙනවා නම් අපිට මෙතන ඩොලර් 50ක් 100ක් දාන එක නැතිනම්. හරිද? අපේ ෆන්ඩ්ස් අනුව අපි ට්‍රේඩ් කරද්දී මේ වගේ පොසිෂන් වලට යනවා. මොකද ෆන්ඩ් එක වැඩි නිසා අපි එතකොට දැනගන්න ඕන අපේ තියෙන පොඩි ෆන්ඩ් එක ටික ග්‍රෝ කරගන්න. තමනුත් ට්‍රේඩ් කරන්න ඕන. මේකේ පුළුවන් තරම් ඔයා ඇනලිසිස් කරන්න ඕන මේ මාකට් එකේ තියෙන ට්‍රෙන්ඩ් එක. අප් ට්‍රෙන්ඩ් එක, ඩවුන් ට්‍රෙන්ඩ් එක. හරිද? එතකොට මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක ඔයා ඇඳ ගන්න. හරිද? කොයි වෙලාවක හරි මේක බ්‍රේක් අවුට් කරනවා කියලා කියන්නේ අපිට ඊළඟ එකේ කැන්ඩල් එකක් නේ අපි එක්ස්පෙක්ට් කරන්නේ. මේ කැන්ඩල් එක බුලිෂ් වෙයි. හරිද? එතකොට ඒ වගේ ඔයා ඇනලිසිස් පාර්ට් එක හරියට හදා ගන්න ඕන සහ ඊට අමතරව මේ අපේ ඉන්ඩිකේටර්ස්. ඔයාලට මම කිව්වා 21 exponential moving average එක. හරිද? එතකොට 200 simple moving average එක. ඒ හැමදේම මම කතා කරා. ඒ ඉන්ඩිකේටර්ස් එකින් එක යූස් කරන්න පුළුවන් MACD ඉන්ඩිකේටර් එක, ට්‍රේඩින් view එකේ ඉන්ඩිකේටර්ස් දෙකයි යූස් කරන්න පුළුවන්. ඒ නිසා මම මේ අපේ ඉන්ඩිකේටර් එක සහ exponential moving average එක විතරයි යූස් කරලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ ඇනලිසිස් පාර්ට් එක ඒ හැමදේම ඔයා යූස් කරන්න ඕන. එතකොට මේ සපෝට් ලෙවල් හරිද? මේ කලින් ගහපු සපෝට්. එතකොට මේ ලෙවල් වලට මාකට් આવුත් කොහොමද මූව් වෙන්නේ? හරිද? එතකොට මේ හැම එකක්ම ඇනලිසිස් එක්ක යන්න ඕනේ. එතකොට අපිට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා මේ තැන්වලදී මාකට් මූව් වෙලා තියෙනවා. මෙතනදී මෙහෙම වෙලා තියෙන කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. එන්ට්‍රි එක මම එක්ස්පෙක්ට් කරන මේ කැන්ඩල් එක අප් වෙයි කියලා. ඔයා ඩිමෝ එකේ ප්‍රැක්ටිස් කරන්න. හරිද? රයිට්. එතකොට දැන් මේ වගේ මේ chart මම මේ ගත්තු ඒවා ඔයාලට පේනවා මේ recently add කරපු නිසා මෙතන පෙන්නනවා. හරිද? එතකොට දැන් මේවා ඒ වගේම තමයි. හරිද? පුළුවන් තරම් මේවා සපෝට් එකේ ඉඳලා සපෝට් රෙසිස්ටන්ට් ඉඳලා ඒ ටික මුලින්ම පටන් ගන්න. හරිද? ඒ කියන්නේ සපෝට් රෙසිස්ටන්ට් ටික ගහලා ඉතුරු ඒවා chart pattern හොයන ඒවා පටන් ගන්න. right? ඒතර මෙතන හොඳ ස්ට්‍රෝං සපෝට් එකක්. අපිට ඕන දැන් එතන රේන්ජ් එකක්ම තියෙනවා නම් ඒ කියන්නේ මේ මෙතනත් මාකට් එක සපෝට් වෙලා මෙහෙම ඇවිල්ලා මෙතන සපෝට් වෙලා මෙතන සපෝට් වෙලා මෙතන සපෝට් ලෙවල් ගොඩාක් තියෙනවා නම් අපි රෙක්ටැන්ගල් එකකින් මෙහෙම ගන්න පුළුවන්. ස්ට්‍රෝං සපෝට් එකක් නිසා. එතකොට මෙතන ට්‍රයැන්ගල් පැටර්න් එකක් ඔයාලට පේනවා මේ ට්‍රයැන්ගල් පැටර්න් එකක්. ඔයාලට මෙන්න මේ සීමාව වුණත් ගන්න පුළුවන් මේ. හරිද? මොන ට්‍රයැන්ගල් එකක්ද? ට්‍රයැන්ගල් පැටර්න්ස් බලන්න. හරි? ඒක බ්‍රේක් අවුට් කරනවා කියන්නේ මාකට් එක අප් වෙනවා අප් වෙලා තියෙනවා. හරිද? එතකොට මේ හැම මූවමන්ට්ස් වලදීම ඔයාලට මේ මාකට් එක පෙන්වලා දීලා තියෙනවා සහ තව දෙයක් තියෙනවා මේ අපි කතා කරන්න 200 එකත් ඇඩ් කරගන්න ඕන හරිනම් හරිද? ඒතර 200 එකත් එක්ක බැලුවොත් මාකට් එක එක දිගට දැන් මෙහෙම අප් එකක් ගියොත් අනිවාර්යෙන් පල්ලෙහාට එනවා. හරිද? අපි කියනවා දැන් මේක මාකට් දැන් මේ වගේ බුලිෂ් කැන්ඩල් එකක් හැදුනොත් මාකට් එක මේ ෆෙයා වැලියු ගැප් එකක් කියලා කියනවා. මේ සීමාව ෆිල් කරන්න මාකට් එක පල්ලෙහාට එන්න ඕන. දැන් මේ වගේ බුලිෂ් එකක් හැදුනොත් ඔයා හිතන්න එපා මේක මෙහෙම උඩට යයි කියලා. ආයෙ පල්ලෙහාට එන්න ඕන. මොකද මෙතන ස්පේස් එක ෆිල් කරන්න. දැන් මේ කැන්ඩල් එකේ මේ බොඩි රේන්ජ් එක ලොකුයිනේ. ඒ ප්‍රමාණයට ආයෙ මාකට් එක මේ පල්ලෙහාට එන්න ඕන. ඒ ගැප් එක ෆිල් කරන්න. ඒ කියන්නේ මේ වගේ බුලිෂ් පොයින්ට් එකක් ඒ වගේ බුලිෂ් ගැප් එකක් හදුනාන් පස්සේ ඒක ආයෙ ෆිල් කරන්න bearish ගැප් හැදි මාකට් එක ඒ කියන්නේ bearish මූවමන්ට් එක අනිවාර්යෙන්ම මාකට් එකේ බලා ගන්න පුළුවන්. මාකට් එක පහළටම එනවා. අය ඇවිල්ලා තමයි ඊළඟ මූවමන්ට් එක වෙන්නේ. හරිද? දැන් එතන එක පොයින්ට් එකක් මේ අපිට එක කැන්ඩල් එකේ අපි අල්ලන්නේ. හරිද? ඔයාලා දන්නවනේ. එක කැන්ඩල් එක එක්ස්පෙක්ට් කරන්නේ. එතකොට මේ වගේ හැම පොයින්ට් එකකදීම ඔයා ඇනලිසිස් කර ඉන්නවනම් මේ මෙතන මාකට් එකේ ඩවුන් එක මේ කැන්ඩල් එකෙන් පස්සේ මේක සෙල් එකක් ගත්තත් ඒක ප්‍රොෆිට්. මේකත් ප්‍රොෆිට්. මේ බලන්න. මෙතන එකයි බුලිෂ් වෙලා තියෙන්නේ. අනිත් සේරම bearish මේ. හරිද? මේවා හරියට කරගන්නවා නම් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හරිද?
මේ අප් ට්‍රෙන්ඩ් එක බලන්න. හරිද? EUR GBP එක. හරිද? එතකොට ඒවයිත් එහෙම මේ අප් ට්‍රෙන්ඩ් එක මාකට් එක බ්‍රේක් අවුට් කරලා පල්ලෙහාට යන ඒවා. ඒතර මේ හැම තැනකදීම chart pattern හද තමයි ගිහිල්ලා තියෙන්නේ. triangle patterns මේ support or previous support resistance ඇඳ ගන්න ඕන. මෙතන තියෙන resistance zone එක මේ ඇඳ ගන්න. right? mobile එකකින් උනත් analysis part එක කරගන්න පුළුවන්. මෙහිම support ටික ඇඳ ගන්න. මේ දැක්කද මෙතන support වෙලා තියෙනවා. ලස්සනට smoothly. ඒක ඊට පස්සේ මේ triangle pattern එකකුත් වගේ හදලා මේ market එක up වෙලා තියෙනවා. ඒතර මෙතන bullish අපි candle එකක් expect කරන්නේ. මේක 1 minute මම buy එකක් දානවා. දැන් මේක ඇනලයිස් කරලා අපි කෝටෙක්ස් එකේ තමයි ට්‍රෙඩ් එක දාගන්නේ. මේකෙන් බලලා ඔන්න මම ඊළඟ කැන්ඩල් එක ගෙස් කරනවා බුලිෂ් කියලා. කෝටෙක්ස් එකෙන් දාගන්න 1 මිනිත්. තේරුණාද? ඒතර මෙතනදී මේ කැන්ඩල් සෙට් එකම බුලිෂ්. අප් වෙලානේ. ඒතර ඒ වගේ. හරිද? ඒතර මේ ඩබල් টොප් පැටර්න් තියෙනවා. මේ පොඩිවට ඩබල් টොප් පැටර්න් ඔයාලට බලා ගන්න පුළුවන්. right? මේ මාකට් එකේ මෙහෙම මාකට් එකේ ඩබල් টොප් පැටර්න් උත් තියෙනවා. මේ බ්‍රේක් අවුට් වෙලා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒවා ඔයාලට බලන්න පුළුවන්. right? හරි. එතකොට මේ support resistance double top pattern down trend එකේ හැම දෙයක්ම ගහගෙන මාකට් එක ඇනලිසිස් එක යූස් කරලා තමයි ඔයා වැඩේට බහින්න ඕන. හරිද? ඔයා ඇනලිසිස් ඔයාට ෂුවර් නෑ වගේ නම් මට එවන්න මේක හරිද? කොහොමද මේක වැඩ කරයිද කොහොමද කියලා ඔයා මගෙන් අහන්න chat එකට හරි දාන්න. හරිද? එතකොට කන්ෆර්ම් කරගන්න ඔයාගේ ඇනලිසිස් පාර්ට් එකේ අඩුපාඩු හදාගන්න. ඒක මට ෂෙයා කරන්න. එතකොට මම ඔයාලට මොකක් හරි තව හැදෙන්න ඕන ඒවා තියෙනවා නම් මම අප්ඩේට් එකක් දෙනවා. chart pattern ගණනාවක් කියලා දීලා තියෙනවා. හරි. expanding triangle එක symmetrical descending ascending triangles මම මේ ඔක්කොම මෙතන ගහන්නේ. එතකොට channel patterns කියලා දීලා තියෙනවා. හරිද? එතකොට diamond top bottom pattern head and shoulder patterns ඒ ඔක්කොම මේ market වල ඒ විදිහටම තියෙනවා. diamond pattern එක මතක ඇති. channel patterns ගණනාවක් තියෙනවා. ඉතින් patterns ඔක්කොම තියෙනවා. එතකොට candlestick patterns ඒ ඔක්කොම එතකොට indicators මම කියලා දුන්න MACD එක RSI එක එතකොට divergence හොයාගන්න හැටි ඒව මතක නැත්නම් වීඩියෝ සීරීස් එක ඔයාලට නැවත බලන්න පුළුවන් මට රික්වෙස්ට් කරලා YouTube එකේ ඔයාලට දාලා තිනවා privately ඔයාගේ email එකෙන් බලන්න පුළුවන්. හරිද? ඒවා මම ඔක්කොම කියලා දීලා තියෙන්නේ sessions වල. ඔයාලා ගාව note ඇති. homework පවා කෙරෙව්වා. ඒකයි මම කිව්වේ මේක කරන්න පුළුවන්. ඔයා මේකේ වාසිය තමයි දැන් ඔයා Binance එක ට්‍රේඩ් එකක් දැම්ම නම් හින වෙලාවක් බලාගෙන ඉන්න වෙනව profit එකකට යන්න. නමුත් මේකේ ආදාන විනාඩියක් ඇතුළත අපේ කාලයක් ඉතුරුයි ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරා අපි එතනින් ඉඳලා දවසේ ටාගට් එක ඇචීව් නැවැත්තුවා. හැබැයි Binance එකේ දැම්මොත් පැය ගාණක් එහෙම නැත්නම් සමහරලාට විනාඩි 15න් 30න් ප්‍රොෆිට් එක එනවා. නමුත් සමහරලාට පැය 2 3 4 එහෙම නැත්නම් දවස් 2 3 ට්‍රේඩ් එක රන් වෙනවා. හරිද? ඉන්න වෙලාවක් යනවා. ලොස් වල ගිහිල්ලා තිවිලා ආයෙ උඩට ගිහිල්ලා ආයෙ ප්‍රොෆිට් වල තිවිලා ඔයාලා දන්නවා ටාගට් එක ඇචීව් කරද්දී එන වෙලාවක් යනවා සමහර වෙලාවට. හරිද? ඉතින් ඇත්තටම අපෙත් බයිනන්ස් ට්‍රේඩින් කරන අඩුයි දැන් ෆියුචර්ස් ට්‍රේඩ් දාන අඩුයි. මොකද කොටෙක්ස් ට්‍රේඩින් තමයි කරන්නේ. හරිද? කොටෙක්ස් ට්‍රේඩින් කරන පොකට් ඔප්ෂන්ස් ඒ වගේ බයිනන්ස් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් ගණනාවක් අපි වැඩ කරනවා ට්‍රේඩ් කරනවා ෆොරෙක්ස් මාකට් වල. මොකද නොලෙජ් එක තියෙනවා නම් ඕන මාකට් එක ට්‍රේඩ් කරන්න පුළුවන්. හරිද? ඉතින් ඔයාලට මේ නොලෙජ් එක දීලා තියෙනවා. ඔයාගේ අර ප්‍රැක්ටිස් එක තමයි කරන්න ඕනේ මෙතන. හරිද? එතකොට දැන් දවසට තප්පර ගානේ කියන්නේ විනාඩි ගානේ ඔයා දන්න දැන් විනාඩියක ට්‍රේඩ් එකක් රන් කරොත් ඒ විනාඩියෙන් අපිට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 2-3කින් අපි ඩොලර් 200ක් 300ක් අපිට හොයාගන්න අවස්ථාවක් තියෙනවා. හරිද? එතකොට ඒ ගාන ටාගට් එක ඇචීව් කරා එතනින් නැවැත්තුවා. අර අසීමිතව හොයන්න එක දිගට දදා යන්නේ. හරිද? අර සූදු වගේ කරන්න එපා මේවා. ට්‍රේඩින් එහෙම කරන්න බෑ. අනිත් එක තමයි ඉවසීම තියෙන්න ඕන. දැන් ඔයා හිතන්නේ ඩොලර් එකක් ලොස් වුණා කියලා පැනික් කියලා ආයෙ අන්න එක ගියා ආයෙ මේකට ආයෙ ඩවුන් දානවා කියලා දාගෙන එක දිගට එහෙම දාන්න එපා. ඒක ලොස් වුණා හරි කමන්නේ. ආයෙ ඇනලිසිස් එක ගහනවා. මෙතන තියෙන මොන මූවමන්ට් එකද කියලා හොඳට බැලුවා. ආයෙ ට්‍රේඩ් එකට එන්ට්‍රි ගත්තා. හරිද? මම මෙතන උනත් මේ ඔයාලට පේනවා එක්ස්පොනෙන්ෂල් මූවින් ඇවරේජ් එකට ගියා. මෙතන හොඳ බලන්න උඩ ප්‍රෙෂර් එක මාකට් එකේ. ඒ කියන්නේ
කැන්ඩල් ටික අනිවාර්යෙන් පල්ලෙහාට එනවා. මෙතන රෙසිස්ටන්ස් ඕන් එකක්. මේ පොඩි කැන්ඩල්ස්ටික් පැටර්න්ස් වලින් පවා මාකට් එක අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මේ කැන්ඩල් එක bearishද bulishද කියලා. අර ඔයාලගේ බොඩි රේන්ජ් දැන් මේකේ බොඩි රේන්ජ් එක අඩු නිසා තමයි සමහර අය පරක් වෙලා ට්‍රෙඩ් එක වැටුණොත් ලොස් වෙන්නේ. ඉතින් ඒකට පිළියමක් තමයි මම අර කිව්වේ. දැන් ඔයා හිතන්න දැන් මේක න මෙහෙම උඩට ගියාට පස්සේ මම සෙල් එකක් දාගන්නවා. දැන් මේක ඩවුන් වෙනවා කියලා මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක ෂුවර් නම් මෙතනින් අර වගේ ඉතුරු තප්පර ගානේ ඩවුන් එක දානවා ටයිම් එක ස්විච් කරලා. හරිද? ඒතර ඔයාලට පේනවා කැන්ඩල් එක මෙතනින් ඉවර වෙලා තියෙන්නේ. එතකොටම අපිට ප්‍රොෆිට් එක එනවා. අර ඔයා උපක්‍රමශීලී වෙන්න ඕන මේක ට්‍රෙඩ් දාලාම අහුවෙන්න ඕන මේකේ සිස්ටම් මේ ස්විච් වෙන ටයිම් ඒවා ඔයා පුළුවන් තරම් ප්‍රැක්ටිකලි කරන්න ඕන ඩෙමෝ account එකේ. ඒකේ ඔයාලට ෆ්‍රී ඩොලර්ස් 10000ක් දීලා තියෙනවා. ඒක අප් කරගන්න බලන්න හිමීට ටිකෙන් ටික. ඔයාලට ඒ ඩොලර් 10000 නැති වුණොත් ආයෙ නැවත ගන්න පුළුවන් ඩෙමෝ එකේ. ඒකෙන් පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න ඇනලිසිස් කරන්න ට්‍රේඩින් view එකේ. අනිත් එක තමයි මේ රියල් මාකට් තියෙන්නේ සතිය දවස් 5 විතරයි. ස්ටොක් මාකට් වැහෙනකොට මේ රියල් මාකට් නැහැ. සෙන්සුරාදා විරුද්ධ නැහැ. එතකොට තියෙන්නේ අර එයාලගේ ප්ලැට්ෆෝම් එකෙන් ප්‍රොවයිඩ් කරන chart. Cortex platform එකෙන් දෙන chart තමයි තියෙන්නේ. එතකොට trading view එකෙත් මේක සෙන්සුරාදට සෙන්සුරාදා විරුද්ධ නවතිනවා. මාකට් එක මෙතන නම් තියෙන මෙතනින් නැවතිලා තියෙනවා. මේක සතිය දවස් 5 විතරයි වැඩ කරන්නේ. තේරුණාද? ඒකත් ඔයාලා දැනගන්න. හරිද? මොකද රියල් මාකට් එහෙමයි. ඒකට සෙන්සුරාදා විරුද්ධ ට්‍රේඩ් නොකර ඉන්නව නම් හොඳයි. හරිද? නමුත් මම සෙන්සුරාදා විරුද්ධ අනිත් chart වලට entries දෙනවා. නමුත් ඒක රිස්ක් එකක් තියෙනවා. අර එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන මාකට් එකේ. ඉතින් ඔයාලට ඒ දවස් වලට උනත් කරන්න පුළුවන් අනිත් chart වලට. නමුත් වඩාත් හොඳයි සතිය දවස් 5 රියල් මාකට් වල ට්‍රේඩ් කරන එක. හරිනේ? මොනවාද ප්‍රශ්න තියෙන්නේ? පැහැදිලිද මම කියලා දීපු දේවල්? තාම මොනවාද දැනගන්න තියෙන්නේ? chat එකට දාන්න පුළුවන්. සෝරි මොනවාද ඔයාලට ප්‍රශ්න මොනවද තියෙන්නේ? මේ ටයිම් එක පවා මේ ඔයාලා මේක යූස් කරනකොට ඩිමෝ එකේ ප්‍රැක්ටිස් කරනකොට වැඩේ තේරෙනවා රයිට්? රයිට්. ප්‍රශ්න තියෙනවා නම් දැන් මොනවා හරි පැහැදිලිද කියලා දීපු දේවල් ටික ඕකේද? මගේ වීඩියෝස් ආයෙ නැවත බලන්න. මේ මම වීඩියෝ දෙකක් Cortex trading වලට indicators use කරලා trade කරන හැටි කියලා දීලා තියෙනවා. ඔයාලට දුන්නා මම රෙකෝඩින් එක. මම හිතනවා මේ සෙෂන් එක වැදගත් වෙන්නේ නැති කියලා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දාන්න. හරි දැන් ඔයා වැඩේට බහින්න ඕන. මට හෙට බලන්න පුළුවන් වෙන්න ඕන. මට ඉන්බොක්ස් හරි ඔයාගේ ඇනලිසිස් පාර්ට් එක එකින් එක කරලා දාන්න. ට්‍රේඩින් view එකේ chart තෝරගෙන මොබයිල් එකකින් හරි කමන්නේ මට ඒ ටික දාන්න. ඔයා එහෙම දාලා ඇනලිසිස් එකක් ගන්නවා. ට්‍රයැන්ගල් පැටර්න් එකක් එතකොට channel pattern එක මොකක් හරි chart pattern ඒ support resistance breakout කළ market එක up වෙනවා හරි down වෙනවා හරි up trend එක down trend එක එහෙම analysis එක වැඩ කරනවා එහෙම දාන්න. හරිද? පුළුවන් තරම් එහෙම analysis ගගහ group එකට හරි කමන්නේ එකට දාන්න. හරිද? එතකොට ඔයාලට trade එකකුත් ගන්න Cortex එකේ. හරිද? Cortex platform එකේ trade එකකුත් ගන්න. එතකොට එහෙම ඒකත් share කරන්න. හරිද? ඔයා එහෙම පුළුවන් තරම් මේක practice කරන්න. trade දාන්න පුළුවන් තරම් demo එකේ. එහෙම කරන්න අනිවාර්යෙන් මම කියනකොට අර මම දීපු කලින් chart pattern පුළුවන් තරම් follow කරන්න බලන්න මේ ටික නැවත බය නැතුව වැඩේ කරන්න ගන්න. හරිද? ඔයාලට මේකෙන් success වෙන්න පුළුවන්. ඔයා මේ වෙනකන් හරි මේකට හරි සම්බන්ධ වෙලා මෙහෙම දැන් උනත් මෙහෙම session එකට ඇවිල්ලා මේක මේ මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මේකෙන් දෙයක් කරගන්න පුළුවන් නිසා. හරිද? මේකේ අනිවාර්යෙන්ම ගේමක් ගන්න පුළුවන්. ඉවසීම තියාගෙන වැඩ ටික අර විදියට කරන්න. හරිද? මේකේ profit ගන්නවා අර මම කිව්වේ කලින් Binance වගේම තමයි මේකත්
නිදානයක්. හරිද? ඉවසීමෙන් ඒක ඒ විදිහට වැඩ ටික කරන් යන්න ඇනලිසිස් පාර්ට් ටික හරියට කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒවා මට ආයි ෂෙයා කරන්න ගෲප් එකේ දාන්න. මට හරි ෂෙයා කරලා ඒවා ක්ලියර් කරගන්න. හෙටින් ඉඳලා එහෙනම් වැඩේ පටන් ගන්න. ප්‍රෙඩ් පහකවත් ඔයා ඇනලිසිස් ගහන්න ඔයා කොයින්ස් පහක් ඇනලයිස් කරන්න එක දිගට ඇනලයිස් කර කර දවස ගානේ යන්න. හරිද? ෆ්‍රී ටයිම් එකක් අරගෙන පැය දෙකක් ඊට පස්සේ ඒක ඇනලයිස් කරලා ඒක වැඩ කරනවාට විනාඩියෙන් ටක් ගාලා මාකට් එක වෙනස් වෙනවනේ. ඒක ෂෙයා කරන්න. රයිට්? මට ඒ විදිහට ඔයා අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ මම තව ඔයාලට මට දෙන්න පුළුවන් ඉන්ඩිකේටර්ස් තව මම යූස් කරන ටෙක්නික් මොනවද? ඒ දේවල් මම ඔයාලට කියලා දෙනවා. හරිද? ඔයාලා වැඩ කරද්දි තමයි මටත් ආස හිතෙන්නේ. ඒතකොට තවත් ඔයාලට දේවල් කියලා දෙන්න හිතෙන්නේ. ඉතින් ඔයාගේ පැත්තේ උනන්දුව තමයි මෙතන අවශ්‍ය වෙන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා. හරිද? ඕනම කෙනෙක් ලොස් වෙවි තමයි දේවල් ඉගෙන ගන්න. ඔයා එතන එක්ස්පීරියන්ස් එකක් අරන් තියෙනවා. හරි? බය වෙන්න එපා කිසි දෙයකට. ඉතින් ඒ නිසා ඒ විදිහට වැඩ ටික පටන් ගමු. එහෙනම් මම සෙෂන් එක මෙතනින් එන්ඩ් කරනවා. අපි එහෙනම් ඊළඟ සෙෂන් එකකදී හම්බෙමු. එහෙනම් සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා සියලු දෙනාටම